මේ තියෙන්නේ ගවේෂණ ලොජික් කිට් එක. ඔයගලන්ට ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් සහ ලොජික් ගේට්ස් කියන දේවල් මුලින් ඉඳන්ම ඉගෙන ගන්න හදපු අපේ අලුත්ම අලුත් ප්‍රොඩක්ට් එක. රයිට්, මම දැන් මේක අන්බොක්ස් කරන්න හදන්නේ. ඉතින් ඒකට මුලින්ම මේ ස්ලීව් එක අපිට අයින් කරන්න වෙනවා. මම දැන් ස්ලීව් එක අයින් කරන්න. ඕකේ. ඉතින් ස්ලීව් එක අයින් කරාට පස්සේ බොක්ස් එකේ තියෙන මෙන්න මෙහෙම එකක්. මේකේ තියෙනවා මොනවද තියෙන විස්තර කියලා. අපි බලමු මොනවද ඇතුලේ තියෙන කියලා. ඉතින් ඒකට මෙතනින් තමයි ඕපන් කරන්න තියෙන්නේ. මේ විදිහට ඕපන් කරමු. රයිට්, නයිස්. ඉතින් පේනව නේද? මෙන්න මේකේ තියෙනවා ගවේෂණ ලොජික් කිට් කියන පුංචි කම්පියුටර් බෝඩ් එකේ. මේක ගැන මම ඔයගලන්ට පස්සේ කියලා දෙන්නම්. ඉතින් තව බොක්ස් එකක් තියෙනවා. අපි බලමු මේ බොක්ස් එකේ මොනවද තියෙන්නේ කියලා. මේකත් ඕපන් කරමු. මේකේ තියෙන ලොජික් IC ටිකක්. ඉතින් බේසික් ලොජික් ගේට් සහ යුනිවර්සල් ලොජික් ගේට් වලට අමතරව ඇඩ එකක් තියෙනවා. දැන් මම කිව්ව CPU එකක් කතන්දරයක් කිව්වනේ. ඉතින් CPU හැදලා තියෙන මේ වගේ එකතු කරන සර්කිට් ඇඩර්ස් මල්ටිප්ලර්ස් වගේ ගොඩක් දේවල් වලින්. ඉතින් ඇඩ එකක් තියෙනවා, ෆ්ලිප් ෆ්ලොප් තියෙනවා, මෙමරිස් තියෙනවා. ඉතින් මෙමරි ගැනත් ඉගෙන ගන්න පුළුවන් කම්පියුටර් එකේ මෙමරි එක හැදලා තියෙන කොහොමද කියලා. ඊට අමතරව shift register එකකුත් තියෙනවා. මේ කම්පියුටර් ඇතුලේ කමියුනිකේෂන් වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. තව ගත්තොත් එහෙම මේකේ sensors ටිකකුත් තියෙනවා. බලමු මොනවා sensors කියලා. IR sense එකක්, ඊට පස්සේ LDR light sense එකක්, buzzer module එකක් සහ LED කීපයකුත් තියෙනවා. අපි මේවා ගැන සාකච්ඡා කරමු ඉස්සරහට මොනවද මේවායින් කරන්න කියලා. ඊට අමතරව තව ඇතුළට ගියොත් එහෙම micro USB type power cable එකක් තියෙනවා. මේක logic kit එක power කරන්න එන්නේ. ඊට පස්සේ jump OS තියෙනවා. මේ MTF type එකේ short jump OS තියෙනවා. ඊට අමතරව female to male type එකේවත් තියෙනවා. තව දිග jump wire තියෙනවා male to male type එකේ. ඉතින් ඊට අමතරව පොඩි breadboard එකක් තියෙනවා. පොඩි නෙමෙයි, අතන ලොකු breadboard එකක් තියෙනවා. ඕගලන්ගේ circuit නිර්මාණය කරන්න. ඉතින් ওই ටික තමයි තියෙන්නේ. අපි දැන් බලමු මේ logic kit එකත් එක්ක මේක මොනවද තියෙන්නේ, මේකත් එක්ක කරන්න පුළුවන් මොනවද කියලා. ඔන්න මම දැන් ඔයාලට ඩෙමෝ එකක් එක්කම ලොජික් කිට් එකට කරන්න පුළුවන් දේවල් මොනවාද කියලා පෙන්නලා දෙන්නම්. ඉතින් මේක හරිම විශේෂ උපකරණයක්. ඉතින් ඔයා ඉලෙක්ට්‍රොනික ඉගෙන ගන්නකොට ඉලෙක්ට්‍රොනික එක වැඩ කරන්න අවශ්‍ය කරන ප්‍රධානම උපකරණ ටිකක් තියෙනවා. එකක් තමයි මල්ටිමීටර් එකක් කියන්නේ. ඔයා සාමාන්‍යයෙන් වෝල්ටේජ් එක මෙෂර් කරන්න මේ අගයන් කීයද කියලා බලන්න ඕන කරන උපකරණ. ඉතින් මේවා නම් ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ ගාව තියෙනවා. නමුත් මල්ටිමීටර් එකට බෑ ඔයා දෙන සිග්නල් වල තත්ත්වය මොකක්ද කියලා ඒ වෙලාවෙම බලලා කියන්නේ. ඒකට තමයි මෙන්න මේ ඔසිලොස්කෝප් කියන උපකරණය අවශ්‍ය කරන්නේ. මේවා හරිම ගණන්. ඉතින් ඉලෙක්ට්‍රොනික ලැබ් එකක තියෙන්නම ඕන දෙයක්. හැබැයි ඔයා වාසනාවන්තයි. මොකද මේ ලොජික් කිට් එකට පුළුවන් ඒ ඔසිලොස්කෝප් එකේ ෆන්ක්ෂන් එක කරන්න. ඒ වෙනුවෙන් මෙයාගේ channel පහක්ම තියෙනවා. මේ W, X, Y, Z සහ Q කියන channel තියෙන්නේ ඒ වැඩේට ඔසිලොස්කෝප් එකක් විදිහට වැඩ කරන්න. ඊට අමතරව අවශ්‍ය කරන උපකරණයක් තමයි මෙන්න මේ ෆන්ක්ෂන් ජෙනරේටර් එක. ෆන්ක්ෂන් ජෙනරේටර් එකෙන් ඔයාට අවශ්‍ය කරන සිග්නල් රටා නිෂ්පාදනය කරන්න පුළුවන්. ඉතින් හිතන්නකෝ ඔයා සර්කිට් එකක් හදනවා කියලා. ඒ සර්කිට් එක ටෙස්ට් කරගන්න ඔයාට අවශ්‍ය කරන ඉන්පුට් දෙන්න තමයි මේ ෆන්ක්ෂන් ජෙනරේටර් එක තියෙන්නේ. ඉතින් මමත් පුංචි සර්කිට් එකක් හදුවා මෙන්න මේ විදිහේ. ඔයාට කියලා දෙන්න මේ කොහොමද අපේ ලොජික් කිට් එකෙන් ඒ වැඩ කරන්න කියලා. ඒ කියන්නේ ෆන්ක්ෂන් ජෙනරේටර් එකයි ඊට පස්සේ ඔසිලොස්කෝප් ෆන්ක්ෂන් එකයි වෙන්නේ කොහොමද කියලා පෙන්නන්න. ඉතින් ඒ මොනා කරන්නත් කලින් මම පොඩ්ඩක් මේකත් තේරුම් කරලා ඉන්න. මේක හරි සරල සර්කිට් එකක්. LED හතරක් ගහලා තියෙනවා මගේ බ්‍රෙඩ්බෝඩ් එකට. ඊට අමතරව මේ වගේ බටන් දෙකක්. මේ පුංචි බටන් දෙකක් පාවිච්චි කරලා මේ NAND කියන ලොජික් IC එකට එකේ තියෙන මේ LED එක පාලනය කරනවා. ඉතින් NAND ගේට් එක ගැන ඔයාලට ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන්. මම මෙතනදි කරන්නේ මෙන්න මේ වගේ බටන් දෙකෙන් එකක් හරි එබුණොත්, මේ දෙකෙන් එකක් හරි එබුණොත් මේ ලයිට් එක පත්තු වෙන්නේ කියලා තමයි මේ සර්කිට් එක ඇත්තටම හදලා තියෙන එක තමයි මම මෙතනදි කරලා තියෙන්නේ. ඒ නිසා මට මේ ලයිට් එක කන්ට්‍රෝල් කරගන්න අවශ්‍ය වුණොත් මේ බටන් දෙකෙන් එක ඔබන්න පුළුවන්. ඉතින් ඒ දේ ඇත්තටම වෙනවද කියලා බලන්න මට මේ ඔසිලොස්කෝප් ෆන්ක්ෂන් එකට යන්නත් පුළුවන්. නමුත් මම ඉස්සෙල්ලාම මගේ ෆන්ක්ෂන් ජෙනරේටර් කියන අවුට්පුට් දෙන පාර්ට් එක ඔයාලට පෙන්නලා ඉන්න. ඉතින් ඔය මොන වැඩේ කරන්නත් මේ සර්කිට් එකේ ඉඳලා මගේ සර්කිට් එකට විදුලිය දෙන්න එපා. ඉතින් ඒ වෙනුවෙන් මට පාවිච්චි කරන්න පුළුවන් ලොජික් කිට් එකේ තියෙන මේ ප්ලස් මයිනස් කියන පවර් පෝට් එක. ඉතින් මේක බ්‍රෙඩ්බෝඩ් එකක් වගේමයි. ඉතින් ඔයා ප්ලස් මයිනස් සම්බන්ධ කරනකොට මේ ඒකට අදාළ කෙලින් තියෙන පින් වලට ඔයාට ගිහලා මෙන්න මෙහෙම වයර් ගහන්න විතරයි තියෙන්නේ. එතකොට මේ ජම්ප් වයර් එකට විදුලිය හම්බ වෙනවා. ඔයාට ඒක ගිහිල්ලා ඔයාගේ සර්කිට් එකට කනෙක්ට් කරන්න පුළුවන්. එතකොට මේ පැත්ත ප්ලස් මේ පැත්ත මයිනස් විදියට තමයි මේක හදලා තියෙන්නේ. අන්න ඔහොම මම වයර් එක කනෙක්ට් කරනවා. ඉතින් හරි සරලයි.
හරි. දැන් මට මෙතන ඉඳලා සිග්නල් දෙන්න පුළුවන්ද කියලා බලන්න පුළුවන්. නමුත් ඊට ප්‍රථමයෙන් මට මේ ලොජික් කිට් එක පවර් ඔන් කරන්න ඕනේ. ඒකට මේ මයික්‍රෝ USB කියන ටයිප් එකේ කේබල් එක මෙයාට ගහනවා. එතකොට මේ නිල් පාට LED එක පත් වෙනවා. ඒ කියන්නේ මට පුළුවන් මේ ෆන්ක්ෂන් ජෙනරේටර් එක දැන් ක්‍රියාත්මක කරන්න. නමුත් ඒක ක්‍රියාත්මක කරන්න අපිට මෙයාගේ බටන් කිසි දෙයක් නැහැ. පේනව නේද? ඒ ඔක්කොම කරන්න තියෙන්නේ ගවේෂ ඇප් එකෙන්. ඉතින් ඔයාලට තියෙන ගවේෂ ඇප් එකට ගිහිල්ලා මෙන්න මේ tools කියන කොටසේ තියෙන logic control එක open කරන්න විතරයි. එතකොට ඇප් එක අහනවා Bluetooth හරහා logic kit එකට සම්බන්ධ වෙන්නද කියලා. ඒකට ඔයාලට තියෙන මේ connect කියන බොත්තම බලන්න. එතකොට මෙයයි මේ උපකරණයයි ඇප් එකයි අතර real time connection එකක් හැදෙනවා. ඒ අනුව ඔයාට ලැබෙන input සහ ඔයාට මේ output control කරන්න පුළුවන්. ඉතින් දැන් මම output control කරන එකට පොඩි demo එකක් ඔයාලට දෙන්නම්. ඉතින් ඒකට මම පාවිච්චි කරන්නේ මේ ABCD කියන output channel ටික. ඉතින් ඒක සම්බන්ධ වුණාට පස්සේ මට කරන්න තියෙන හරි පුංචිලා මෙන්න මේ විදියට ABC කියන මේ මේවා ක්ලික් කරලා මට පුළුවන් දැන් මේ සර්කිට් එක මෙන්න මෙහෙම මට අවශ්‍ය විදියට කන්ට්‍රෝල් කරන්න. ඉතින් ඩිජිටල් සිග්නල් තමයි මේ අවුට්පුට් කරන්නේ 1 0 කියන අගයන් මෙන්න මේ ABCD කියන channel වලට දෙන්න පුළුවන්. ඉතින් මම කියවනේ මේකේ මේ හතරයි තියෙන්නේ කියලා. නමුත් ඇත්තටම ඔයාලට තවත් අවුට්පුට් හදා ගන්න ඕන නම් මේ 4 bit mode එකට යන්න පුළුවන්. 4 bit mode එකට ගියාම මෙන්න මේ channel වල උගලන්ට පේනවා ඇති මේ ලයින් දෙක ගන්න තියෙන්නේ මේ 4 bit mod එකේදී මෙයා ඉන්නේ මේ දෙකම එකක් විදිහට තමයි වැඩ කරන්නේ. නමුත් ඔය 8 bit mod එකට ගියොත් එහෙම 8 bit mod එකේදී පුළුවන් මේ දෙකක් කරන්න. right. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේක වැඩ කරන්නේ. හරි සරලයි. ඉතින් ඩිජිටල් සිග්නල් වලට අමතරව මට මේකේ ඇනලොග් සිග්නල් හදන්න බැරිද? එහෙම අහනවා නම් ඒ දෙත් මේකේ කරන්න පුළුවන්. මම දැන් ඒකට ඩෙමෝ එකක් දෙන්නම්. මේ වයර් ටික ගලවලා ඉවර වෙලා. හරි. ඉතින් ඩිජිටල් සර්කිට් එකක් නැතුව ඇනලොග් සිග්නල් එකක් ගන්න ඕන නම් මට මේ ජෙනරේටර් කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ජෙනරේටර් කියන්නේ ඇනලොග් ගගයක් අවුට්පුට් කරන ජෙනරේට් කරන සිග්නල් පින් එක. ඉතින් ඒක ඔයා දැන් කොහොමද බලන්නේ? දැන් මම කියන්නේ මල්ටිමීටරයක් ඔසිලොස්කෝප් එකක් ඕන කියලා සාමාන්‍යයේදී. ඉතින් ඔසිලොස්කෝප් ෆන්ක්ෂන් එක ලොජික් කිට් එකේ තියෙනවා. ඒ නිසා ඔයාට මේ කැමති ඉන්පුට් channel පහෙන් එකක්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් W හරි මේ ඕන එකකට මෙයාව ප්ලග් කරන්න පුළුවන් මේ වයර් එක. ප්ලග් කරලා ඉවරලා ඔයාලට පුළුවන් මේ ජෙනරේටර් කියන පින් එකෙන් මේ අගය වෙනස් කරන්න. නමුත් මෙතන පොඩි නොයිසස් වගේක් පේන්න තියෙනවා අනිත් channel වලින්. ඒ නිසා මම ඒ ටික මෙන්න මෙහෙම මුලින්ම මෙහෙම කරලා පොඩක් ග්‍රවුන්ඩ් එකට සම්බන්ධ කරනවා. එතකොට මේ නොයිසස් එන එක නතර වෙනවා. ඒ කියන්නේ ඒ channel ටිකේ අනවශ්‍ය සිග්නල් පේන එක පොඩ්ඩක් මොහොතකට නතර වෙනවා. මට ලේසියෙන් මේ ටික ඔයාලට පෙන්වන්න පුළුවන්. right. තව එක channel එකක් තියෙනවා. මම ඒකත් මෙහෙම ගහලා ඉන්නම්. මේ නොයිසස් එන එක තීරණය වෙන්නේ ඔයා පවර් කරන මේ පවර් සෝස් එකේ හැටියට මම මේ වෙලාවේ කෙලින්ම වෝල් ඇඩැප්ටර් එකෙන් පවර් එක අරන් තියෙන්නේ. ඒ නිසා තමයි මෙන්න මේ පොඩි අගයක් පෙන්වන්නේ. නමුත් පවර් බැංක් එකකින් වගේ ඔන් කරොත් ඔය කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හොඳයි. දැන් ඔන්න මම මගේ ජෙනරේටර් පින් එකකින් එන අගය ජෙනරේටර් එකකින් එන අගය W කියන channel එකට ගහලා තියෙන්නේ. එතකොට මට ගවේෂ ඇප් එකේ මෙන්න මේ ජෙනරේටර් කියන කොටසෙන් මෙන්න මෙහෙම වෝල්ටේජ් එක නිෂ්පාදනය කරන්න පුළුවන්. මම ඒ නිෂ්පාදනය කරන එකේ වෙලාවෙම අර ඔසිලොස්කෝප් channel එක හරහා නිරීක්ෂණය කරනවා. පේනව නේද? හරි ලේසියි. ඉතින් ඔයගොල්ලෝ සර්කිට් හදනකොට ඔයාට මේ එක සිග්නල් අගයන් ලබා දෙන්න ඕනේ වුණොත් එහෙම මෙන්න මේ ජෙනරේටර් එක පාවිච්චි කරන්න පුළුවන්. ඕකේ. හරි. දැන් අපිට පේනවනේ ඔසිලොස්කෝප් ෆන්ක්ෂන් එකෙන් වෙන දේ. අපි දැන් බලමු මගේ මේ ලොජික් සර්කිට් එකෙත් ඒ දේ වෙනවද කියලා. ඉතින් ඒක කරන්න මම ආයේ මේ W කියන channel එක ගලවලා LED එකට ගහනවා මේ මෙතන තියෙන AND gate එකේ. ඉතින් මේ දෙකෙන් මම කියවනේ මේ ලයිට් බටන් දෙකෙන් එකක් හරි එබුණොත් එහෙම ලයිට් එක පත් වෙනවනේ කියලා. දෙකම බාගෙන හිටියා. දෙකෙන් එකක් එවුවා මේක වැඩ කරනවා. ඉතින් ඒක ඇත්තටම වෙනවද කියලා බලන්න දැන් ඔයාලට පේනවා ඉතින් මේ ඇප් එකෙත් මම මේක ඔබන හැම පාරම ඒ W වගේ ඒ කියන්නේ මේ LED එක ඔන් වෙන බව ඔයාලට පෙන්නනවා. ඉතින් හරි ලේසියෙන් ඒක බලා ගන්න පුළුවන්. ඉතින් අපි බටන් දෙක ගැන ටිකක් චෙක් කරලා බලමු මොකද වෙන්නේ කියලා. බටන් දෙකටත් මම මේ වගේ ජම්ප් වයර් දෙයක් ගහලා ඒ දෙක මම සම්බන්ධ කරනවා මගේ සර්කිට් එකේ මම මේ channel දෙක ගලවලා X සහ Y කියන channel දෙකට right X සහ Y ට connect කරා. එතකොට මම මේ බොත්තම කෙබුවොත් එහෙම අපිට පේනවා දැන් X සහ Y කියන channel දෙකම තියෙන logic 1 වල මේ දැන් මම එබුවේ දම් පාටක ඒ කියන්නේ Y කියන channel එක
හොඳට බලන්න y කියන එක දැන් තියෙන්නේ කොළ පාට එක මේ logic 1 වල එක බටන ගෙවුව ගමන් logic 0 වෙනවා. ඒ වගේම අනිත් එක x යන x අගයත් මේ විදිහට වෙනස් වෙනවා. මම බටන් දෙකම බොත් x සහ y කියන දෙකම 0 වෙනවා. මගේ output එක 1 වෙනවා. ඉතින් හරි ලස්සන දේවල් කරන්න පුළුවන් හොඳ ලර්නින් කිට් එකක්. මම හිතනවා ඔයාලට මේකත් එක්ක එන කෝස් එකෙන් මේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික ගැන සෑහෙන දැනුමක් ගන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා දැන්ම ඔයත් මේ කිට් එක try කරලා බලන්න ඉගෙන ගන්න අලුත් ලෝකෙට ඕන ටෙක්නොලොජිස් ගැන.